ළඟ එන සිංහල අවුරුද්ද අවුරුද්දට ලහි ලෑස්ති වෙන මේ දවස්වල මගේ කිචන් එකට මම එකතු කරගත්ත අලුත් අයිටම් කිහිපයක් ගැන තමයි මේ වීඩියෝ එකෙන් මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න යන්නේ. මෙන්න මේ සෙරමික් ප්ලේට් එක මම ගත්තේ මහරගම ලේඩි ජේ එකේ. මේක රුපියල් 1450ක් වුණා. මේක නම් හරියම ලස්සනයි. උයන වෙලාවට පාවිච්චි කරන හැඳි තියන තමයි මම මේක ගත්තේ. ඊළඟට මේ ප්ලාස්ටික් පොඩි ජෝගුව මේක රුපියල් 950ක් වුණා. බබාලට දෙන්න හීන් ආරන් හදන්න මේ වගේ සයිස් එකක් හොඳයි කියලා මට හිතුණා. වහලත් තියාගන්න පුළුවන්. නිතරම යන්න බැරි වුණත් ලේඩි ජේ එකට ගියොත් අමතක නොකර ගන්න අයිටම් එක තමයි මෙන්න මේ මැටි ඇතුලේ. එකක් රුපියල් 190යි. හරිම ක්වොලිටියට හදලා තියෙන හින්දා අමතක කරන්නේ නැතුව දෙක තුනක්ම ගන්නවා. මෙන්න මේ පිහිය රුපියල් 790ක් වුණා. පේනුමයි මුහතයි දෙකම හොඳට තියෙනවා. පාවිච්චි කරලම බලන්න ඕනේ. ලේඩි ජේ එකෙන් ගත්ත අන්තිම අයිටම් එක. මෙන්න මේ කිචන් ටවල් එක රුපියල් 550ක් වුණා. එළවලු එහෙම හොදලා වේලෙන්න දාන්න මට මේක හොඳයි කියලා හිතුන හින්දා අරගත්තා. ඊළඟට මං ගියා පිළියන්දර ජයකිරණ එකට. ජයකිරණ එකෙන් මෙන්න මේ වීදුරු බෝතල් දෙකක් මම මිලදී ගත්තා. එකක් රුපියල් 60යි. රුපියල් 60කට මේ බෝතලය ගොඩක් වටිනවා. පොල් කිරි වගේ දේවල් ෆ්‍රිජ් එකේ දාලා තියාගන්න හොඳ හින්දා මම මේ වගේ බෝතල් දෙකක්ම ගත්තා. මේක සෙරමික් චායි කප් එකක්. මේක රුපියල් 160ක් වුණා. මෙන්න මේ පුංචි තෙල් හැන්ද රුපියල් 100ක් වුණා. ස්ටේන්ලස් ස්ටීල් හින්දා මේක මලකඩ කන්නේ නැහැ. මේ වගේම ලොකු තෙල් හැන්දක් මගේ ගෙදර තියෙනවා. මේක ප්‍රයෝජනවත් වෙයි කියලා හිතලා මම එයාවත් ගෙදර ගෙනාවා. අන්තිම අයිටම් එක තමයි මෙන්න මේ ප්ලාස්ටික් බකට් එක. මේ ප්ලාස්ටික් එක නම් හරිම ක්වොලිටි. එකක් රුපියල් 230ක් වුණා. පැන්ට්‍රි කබඩ් ටික ඕගනයිස් කරගන්න හිතලා තමයි මම මේක අරගෙන ආවේ. තවත් මේ වගේ ලස්සන වීඩියෝස් බලන්න ඕන නම් මගේ channel එකත් එක්ක subscribe කරලාම එකතු වෙන්න.